ටිපේ වගේ යතින්නේ හරි අවසානයි දිය ජයමාන මහත්තයෝ ජයමාන මහත්තයාට ජයමාන මහත්තයාට සම්මා සම්බුදු සරණයි දිවිරක වරණයි 3,79,100කට ජයමාන මහත්තයෝ ඔබට ජයමාන මහත්තයාට විනාශ කරන්න කෙනෙක් ඉන්නවා නම් 6000ට වඩා වැඩි ලංසුවක් තියලා විනාශ කරන්න අවස්ථාව තියෙනවා ජයමාන මහත්තයාට हायदास देसिया है मैं बच्चे कौन हायदास देसिया यो माय हायदास देसिया में कमरेगा नोनी वगेमा आयत मदद करना ऑनलाइन ट्रांसफर कमेट मुदल बार ගැනීම को सिद्ध करना वो यहाँ पे खौद में मैं बते हिटिए नहीं होटल उनपे टेनिस का पुलवा और ऑनलाइन ट्रांसफर कमेट हरी थोड़ा बड़े गुड दा गंड वाला हाय दास्ते सीखे लांसो वेडी करना पे नफाउदो यमाल हाय दास्ते सिया ताले वेडी करना पट यमाल लक අවසාන වටිනාකම 3,79,300කට සම්මා සම්බුදු සරණයි දෙවිරක වරණයි අපේ ආයත් නම අමතක වුණා යමාල් මහත්තයාලට ඈවරයි යමාල් මහත්තයාට 3,85,300කට langsung tu hai desi ada. Melok tale suragin se Vishnu devane. Melok tale suragin se Vishnu devane. Rak dinu mein ap atshesa munda saasne. Melok tale suragin se Vishnu devane. Rak dinu mein ap atshesa munda saasne. Ibet vinas karanne. ජයරුට විනාශ වෙන 6500 ලංසුවට වටිනාකම කීයද කොලේ ගලියේ වනවා 3,91,800කට රුපියල් 3,91,800කට මොකද නෙමෙයි සයුරු නේද ජයරු අයලාට 3,91,800කට ඈවරයි ජයරුලාට අවසානයිදිය 3,91,800කට දේවරයි ඈවර අවසානයි දේවර අවසානයි 10,000 යමාල් වෙනස් කරන අවසානයි තියෙන්නේ ජයරුලාට මොකද කියන්නේ රුපියල් 10,000ක ලංසුවක් තියෙනකොට මොකද කියන්නේ ඔය පිටටම උත්තරේ දෙනවද වැඩේ ඉවර කරන්නද අවසාන වතාවට අහනවා ඔයාලා වෙනස් කරනවද නැද්ද හරි එහෙනම් නෑ මේ පැත්තේ යමාල්ට රුපියල් 10,000ක ලංසුවක් තියෙනකොට අවසාන එකතු 4,01,800ද අවසාන වටිනාකම රුපියල් 10,000 ලංසුව වැටෙනකොට අවසාන මුළු වටිනාකම
ටෙඩිබියාගේ කුසුම් බදුනේ රුපියල් 4,08,800කට අවසාන අයිතිය යොමාල් ඔබට ඈවරයි යොමාල් ඔබට දෑවරයි යොමාල් ඔබට ඈවර අවසානයි දෑවර අවසාන 4,01,800කට යොමාල් ඔබට එකයි තුන් ඈවරයි තීතුයි අවසානයි තිය ආරාධනා කරන මේ පැත්තේ යොමාල්ලට එන්න කියලා වේදිකාවට ජයග්‍රහණය කරපු කුසුම් බදුනා ටෙඩිබියාවත් ලබා ගන්න. ඒ වගේම මේ දිනේ දින කරන්නට මේ මහා කර්තව්‍ය මුදුන් මුලක් සේදරාගෙන මේ වැඩසටහන සංවිධානය කරන්නට මේ මෙක්සිත් සමාජ සත්කාර පදනම නිර්මාණය කරන්නට විහිස මහන්සි වන අපේ මට තේරෙන්නේ පොඩි හාමුදුරුවෝ කියන්නේද ලොකු හාමුදුරුවෝ කියන්නේද හරි වඩින්නට ආරාධනා කරන අපේ විහාරස්ථානයේ විහාරාධිපති විහාරාධිකාරී ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට වඩින්නට ආරාධනා කරනවා මම හිතනවා ඔබ වහන්සේ තමයි මේ කුසුම් බදුනත් මේ තිලනයත් දෙන්න සුදුසුම කෙනා. ඉතින් ජයග්‍රාහකයාටත් ආරාධනා කරනවා ඉක්මනට එන්න වේදිකාවට. ඒ වගේම ස්වාමින් වහන්සේටත් වඩින්නට ආරාධනා කරනවා. මේ සියලු ආධාර එකතු කරේ මොකටද දන්නවද? අපි අතරම ඔබටද මටද කියලා අපි දන්නේ නැතේ. හැබැයි අපිට මරණාධාර සමිතියක් තියෙනවා. මරුණම ආධාර දෙනවා. හැබැයි ඉන්නකොට ආධාර දෙන්න කවුරුත්ම නැහැ. මේ හදන්නේ මරුණට පස්සේ ආධාරයක් ගන්න නෙවෙයි. අපි දන්නවා අපේ පවුලකට ලෙඩෙක් එකතු වෙනකොට අපි කොච්චර අමාරුවෙන්ද මේ ලෙඩාව ගොඩ දා ගන්න උත්සාහ කරන්නේ දගලන්නේ කියලා. ඒ උත්සාහ කරන අතරතුරේ හාමුදුරුවෝ සහ මේ තරුණ පිරිස එකතු වෙලා නැන්ද අපි වීල් චෙයා එකක් ගෙනත් දෙන්නම් මාමව බලා ගන්න කියනකොට එදාට හිතට දැනෙන සතුට කොහොමද කියන තෘප්තිය ඔබට දෙන්න. මරුණට පස්සේ හත් ටිකයි පොටු ටිකයි සීරම ගන්න අපි මැරෙනකන් යනවා මරණාධාර සමිතියට. හැබැයි ඔබට ජීවත් වෙලා ඉති අම්බුක්තියක් විදින්න එක දවසයි වැය කරන්න තියෙන්නේ. අද ඔබේ යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්න ආරාධනා කරනවා ජයග්‍රාහකයාට. මං හිතන්නේ ගොඩක් ලැජ්ජාකාරී දිනලා දෙන්න කැමති වේදිකාවට. හරි මුලින්ම ස්වාමීන් වහන්සේ අපි පොරොන්දු වෙච්ච විදිහට කුසුම් බදුන ජයග්‍රාහකයාට දෙමු. කුසුම් බදුන දිනන කරලා අපි ජයග්‍රහණය කරපු මේ ලස්සන ටෙඩිබියාවත් දිනන කරමු. මුලින්ම මල් වට්ටිය දෙමු. එහෙනම් විහිබින්ම සෝදවන්ත වෙනවා 200 ඉඳලා